Hello guys, ඉතින් මොකද වෙන්නේ? හරි බයි ඉතින් අද අරන් ආවිලා තියෙන්නේ ග්‍රැනි ගේම් එක තමයි. එක්කෙනෙක් කමෙන්ට් කරලා ඉල්ලුවා. අපි අද දොරෙන් පයින්න තමයි try කරන්නේ. ෂුවර් නෑ ඉතින් වැඩි කතා ඕනේ නෑ. ගේම් ප්ලේ එකට යන්. හෝ. යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. අපේ වීඩියෝ බලන අය 100ට 1.2 subscribe කරන්න. ඉතුරු අය බලනවා විතරයි. ඉතින් එහෙම එපා. ඔයාලා දන්නවනේ ඔයාලගේ support එක ඉතින් subscribe කරලා දෙන්න. ලෝභ නැතුව ඔන්න ඔය subscribe button එක ඔබන්න. එහෙනම් කොල්ල වැඩි කතා ඕනේ නෑ. යන් ගේම් එකට. හරි ඉතින් දැන් loading වෙනවා. ග්‍රැනි අක්කට බයද මම මේ හොල්මන් බෝයි ග්‍රැනිට බයද? අන්න ඒකයි. හරි ඉතින් day 1 ලු. ඉතින් අපිට මොකද? ඉස්සල්ලාම මචං අන්න අතන තියෙනවා වාස් එකක් කියලා එකක්. ඒක වීදුරු වාස් එකක්. හරි ලස්සන වාස් එකක්. දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් ආතල්ලයක් දුන්නා උඹලට. හරි පළවෙනි සැරේ පොලේ ගහුව ග්‍රැනිට ඇහුන්නේ දැන් නම් ඇහුණා වගේ හිතෙනවා මට. ග්‍රැනි ඔයාට ඇහුණාද සද්දේ? මෙතනින් ආවේ මේ හරියෙන් ආවේ බලහල්ලා. හෙලෝ ග්‍රැනි ඔයා මට බය දෙන්නේ නැතුව ඉන්නේ. මම්මට ග්‍රැනි නම් ගියාවා. හෙලෝ ග්‍රැනි අක්කේ. හරි ඉතින් ග්‍රැනි අක්කා එතන දැන් මගුලක් කර ඉඳි. අපිට මොකෝ අපි ගිහිල්ලා දැන් වෙපන් කියන එක අරගෙන ග්‍රැනිව නිදි කරගන්නයි යන්නේ. ඊට කලින් ග්‍රැනිව දැන් එන්නගෙන ඉන්න ඉපේ. හෙලෝ ග්‍රැනි ඔයා එන්නේ නැද්ද? එන්නේ නැත්නම් ඉඳා කාපිය වරෙන්. හරි එන්න දැන් නම් එන්න ඕනි. හෙලෝ ග්‍රැනි ගැනියක්ගේ වරෙන්කෝ බං. මොකද්ද බං ඉතින්? ඔඩොඩ ග්‍රැනි අක්කා එනවා. ඔයා ඔහෙන් දෙන්නේ? මම මෙහෙන් යනවා. තරහ වෙන්නේ නෑ බං ග්‍රැනි අක්කා. එහෙම තරහ වෙනවද අපේ ග්‍රැනි අක්කා? එතන හිටගමු. ගෑම්මෙන් යන්න. අපෝ ගෑම්මෙන් යන්න ගිහින් යකෝ යන්නේ නෑනේ මේක. බිත්ති වල හැප්පුණානේ. අයියෝ හිර වෙනවානේ. කරන්න බෑනේ ඉතින්. හරි ඉතින් ඔයාලා ගෑම්මට වීඩියෝ කරලා ලයික් පාරක් දාන්න. අපි දැන් ක්‍රෝස් ප්‍රෝ එක ගත්තා ග්‍රැනිට. පොඩි ෂොට් එකක් දෙන්න බං. ග්‍රැනි ආසයි මේ වලින් කන්න. හෙලෝ ග්‍රැනි අක්කේ ආවතන ඉන්නවද? මුන්ට මුරිච්ච වෙයිද නැ? බුදු අම්බෝ. එන්න හෝ. හෙලෝ ග්‍රැනි. ඔය එන්නේ නැද්ද? පොතේ හැටියට නම් එන්න ඕනි. තියපන්. බුදු අම්මෝ. මං ගියා අක්කේ. අයින් වෙ. හරි ඉතින් දැන් අතන තියෙන නියන වට්ට ගන්න ඕනි. ওই නියන මේ දොරෙන් පයින්නවනම් ගොඩක්ම වැදගත්. හරි තියා. අන්න දැක්කනේ. කතුරක් තියලා නේද? නෝටි අක්කා. නෝටි ග්‍රැනි අක්කා. හරි බං ඉතින් අපි දැන් ගිහිල්ලා මේකෙන් පැඩ්ලොක් කී එක ගමු. අර කාර් එකෙන් පයිද්දි අපි ගත්තේ අර කාර් එකේ ගරාජ් එකේ ගේට්ටුව අරින්න. එහෙනම් මේකෙදී ඕනි මචං දොරේ ඉබ්බයාගේ යතුරු අරින්න. දොරේ ඉබ්බට යතුරු අරින්න මචං. හරි ගත්තා. පණ එපා මචං ජහට දුවමු. අපෝ බෑනේ කරන්න. හරි බං ඊට පස්සේ අපි කෙලින්ම මිටිය ගන්න. ඔව් එහෙම හොඳයි. දැන් අපිට මෙන්න මේ මගුලෙන් වැඩක් නැහැ. ගණන් ක්‍රෝස් ප්‍රෝ එක මිටිය ගන්න තැන දොර අරගෙන ඉන්න බෑ ඉස්සෙල්ලා. හරි බයි ඉතින් අපි මෙහෙන් යමු ගැම්මෙන්ම. ඔයාලා වීඩියෝ එකට තාම ලයික් කරේ නැද්ද? ඔන්න ඔය ලයික් බටන් එකත් ඔබලා දාන්න. මම දන්නවනේ ඉතින් උඹලා එල්ල කිරි කොල්ලෝ කියලා. හරි ඉතින් අපි දැන් මෙතින් මේකත් අරගමු. මිටිය අරන් ඇවිල්ලා කරන්න තියෙන්නේ මචං. එතන තිබ්බනේ ලී වගේ ඒවා. අනේ ටික ගලව ගන්න වෙන මොකට නෙමෙයි බං. හරි තියෙන්නේ මිටිය නම් තියෙනවා. මේක වෙඩි තියාගන්න තමයි ගිය සැරේ නම් ආ ගිය සැරේ මේකට තිබ්බනේ. හරි තියමු. දැක්කනේ.
වැඩ්ඩා මම වැඩ්ඩා බං. හරි ගැම්මිඤ්ඤා ග්‍රැනියක් අහැරිරයක් දන්නෙත් නෑ. ඉන්න පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනි. පොතේ හැටියට නම් හැරිලා වෙන්න ඕනි. හෙලෝ ග්‍රැනී මම දැක්කද? දැක්කත් මම උඹට බය නෑ බං. හරි එකක් ගැලෙව්වා. පණ එපා මචන් දැන් දි ඔම්මට සිරි ග්‍රැනී. අම්බෝ බං බය කරනවනේ. ඉඳා කාපිය. පැනලා යන් ගයිස්. හරි අපි විජහට කාර් එක තිබ්බ තැනට යමු. ග්‍රැනී බය කරනවා බං. මේ ග්‍රැනී අක්කා කවුද මේකට ආච්චි කිව්වේ? යකා තද වෙනවනේ බං ඉතින්. මෙච්චර තරුණ එක්කෙනෙක්ට ආච්චි කියද්දි අයියකෝ පවුනේ බං. හරි අපි ග්‍රැනීට ආතල්ලයක් දෙමු. නෑ එක්කෝ මේ හරියට ගෙන්නගෙන ඉමු බං. මේක මෙතන පොලේ ගැහුවා හරිනේ. ඇහුණාද? වරෙන්. ඇහුණා නම් වරෙන් ඈ මම මුකුත් හදන්න නැතුව එන්න ඔහ ග්‍රැනී අක්කේ මොකද්ද ඉතින්. හරි ආයෙසරයක් ගහගමු පොලේ. දැන් නම් පොතේ හැටියට එන්න ඕනි. හෙලෝ ග්‍රැනී. අනේ ග්‍රැනී එන්නකෝ. බෑනේ කරන්න. සරයක් පොලේ ගහනවද යනවද? හරි ග්‍රැනී අක්කා එනවා මම හිතන්නේ. හරි ඉතින් ඔයාලට මෙතනට නිකන් ඉන්න බැරි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි ග්‍රැනී මෙහෙන් එන්න. අන්න එහෙමයි. දැක්කනේ ග්‍රැනී මට බයයි බං. පිට කරගන්න වැඩක් නම් තියෙනවා. යහට මේක අරගනි. හරි ග්‍රැනී එනවා. ග්‍රැනී මොකෙද්ද බං මට එක හාල් හුණ්ඩුවක් වගේ ගෑණි එන්නේ. ආයෙත් පැනගත්තා මචං අපි මෙතනට. ග්‍රැනී එන්න ඕනි දැන්. ළඟ පාතේ ඉන්න හින්දා. හරි එනවා. වහෙන් දෙක එන්නේ. හරි ඔයා එන්න. අපි දැන් උඩ තියෙනවා දොර ළඟත් වයරයක් තිබ්බ මචං. මේකත් කපා ගමු. ගැම්මට කපා ගමු. මෙන්න මේක. හරි මෙතන බිම දාහම ඕක. දැන් වැඩක් නැහැ ඕකේ. දැන් මචං අපි ගන්න ඕනි අර පොත අරන් මකුළු ආච්චිව නැගිට ගන්න ඕනි. හව් මේ කොහෙද මේ යන්නේ? එයි තව පොඩ්ඩෙන් බං මගේ බොක්ක රත් වුණා මචං. නැත්තම් කියන්නම්කෝ. මේක මෙතනින්ම දාලා එනවාද? බෑ. අර හෙට ගිහිල්ලා ග්‍රැනීව ගෙන්නගෙන ඊට පස්සේ මෙහෙට එමු නැත්තම් කණ්ඩ වෙන්න එපා. ග්‍රැනී ගැහුවාම රිදෙනවා බං. අන්න ඒකයි. හෙලෝ ග්‍රැනී. මෝඩ ග්‍රැනී. ඔයා මට හාල් කජ්ජක්ද? හෙලෝ ග්‍රැනී. වරේ එන්නේ නැද්ද? නම් දැන් වරේ එන්නේ නැද්ද? එහෙනම් දැන්වත් වරේ එන්නෙත් නෑනේ බා. කරන්න බෑනේ. අනේ එනවාකෝ ග්‍රැනී. අපරාධ මට පොත තියලා දෙන්න තිබ්බා ගයිස්. කවන්න දැන් එනකන් ඉමු. එන්නකෝ. අපර පොඩ්ඩක් ලැග්ගෙනවා. හරි ග්‍රැනීනෝ අම්බෝ. බුදු අම්බෝ ආයෙසරයක් බය කරානේ. වා හෙන් දෙන්නේ. මං එහෙනම් මෙහෙන් පැනලා යනවා. හරි. යෝ ඉතා පොඩ්ඩෙන් කනවා ඈ. බොරු නෙමෙයි ඇත්ත. අනේ බං. සුපිරි කියන්න නැත්නම් බෑ. ග්‍රැනී පස්සෙන් මෙනවා ඇති අනිවාර්යෙන්. මම කණ්ඩ බලාගෙන. හරි අපි මේක මෙතනින් තියාගමු. ග්‍රැනී ආච්චිව හම්බෙයිද දන්නේ නැහැ. මූණට මුරිච්ච වෙයිද දන්නේ නැහැ.
නෑනේ ග්‍රැනි. ඔව් හෙන්න එන්න. ඕ තමයි ඕනි. ග්‍රැනි මාව දැකලාලු අලි වැඩේ නේ ගයිස්. හරි. අපි දැන් කරගන්න තව වැඩක් තියෙනවා. අපි අර නියන වගේ එක තිබ්බනේ. ඒක අපි තියාගමු අර දැන් අපි මේ ස්පයිඩර් කී එක අරන් යන්න තියෙන එතනින් තියාගමු. නැත්තම් වැඩේ අමාරුයි මචං. ඇයි දන්නවද? වගකීමෙන් බං කියන්නේ. අම්බෝ බුදු අම්බෝ බය වුණෝ. මට බැරියෝ බේර ගනියෝ. ග්‍රැනි මාව එළවනෝ. ග්‍රැනි එන්න. එනවද පස්සෙන් එනවද? හරි පස්සෙන් මෙන්න. ග්‍රැනි මෝඩි බං. මං කියන විදිහට වැඩ කරන්නේ. මං පොඩ්ඩක් ඔය වීඩියෝ එක කරන හින්දා තමයි පොඩ්ඩක් ඔය මාව බය කරන්න කිව්වේ. නැත්තම් ඔකි තනි මෝඩි බං. හරි අරහෙන් එනවා ගෑණි. පිස්සියෙක් බං. ඕකේ ගණන් ගන්නවද? ඉවරයි. අම්බෝ බං. මේවත් ඒ වෙලාවටම හිර වෙන්න එපා වෙන්නේ ඕකනේ ඉතින්. හරි ස්පයිඩර් කී එක නම් තියෙනවා. ඒ ග්‍රැනි මගේ පස්සෙන් එන එක තමයි අවුල. ගනින් බං. අඩෝ ග්‍රැනි එන්නේ. අවුලක් නැද්ද මහත්තයෝ? එන්න ඔයා තමයි යෝනි එන්න. මට දෙසරයක් තුන්සරවල් කියන්න බෑ. විජහට එනවා නම් එන්න. ග්‍රැනි අක්කා මෝඩ කියන අය පල්ලෙහෙන් මෝඩයි කියලා කමෙන්ට් කරගෙන යන්න. මේ ග්‍රැනි මෝඩයි කියලා කමෙන්ට් කරහල්ල. ඊට පස්සේ වෙන මොන හරි වෙයි. මම මෝඩයි කියලා හිතන්න එපා. හරි මේක මෙතනින් තියාගත්තා. මේක අරගත්තා. පැන්න පයින්න වෙයිද? පැන හම්බා. අන්න එහෙම. හරි. ඕකෙත් තමයි මචං මකුළු ආච්චි කෙනෙක් ඉන්නේ. මට ඕකිය පේන්න බෑ. ඒක වෙනම කතාවක්. අන්න ඒකයි. ගෙම්මෙන් යම්බා විජහට. යා මේකේ ගඳ. විජහට යමන්. හරි අපි මෙතනින් මෙහෙට යන්. හරි. අර මකුළු ගෑන්නේ නෑනේ. හරි. අපි ඕන පොට් එකට ආව මං හිතන්නේ. මෙතනින් මාස්ටර් කීයක් ගන්න තමයි තියෙන්නේ ගයිස්. හරි. අරගනි. හරි මාස්ටර් කීයක් ගත්තා. අපෝ ලැග් වෙනවනේ බා. මේ ලැග් එක අස්සේ ගියොත් ඉවරයි. පොඩ්ඩක් ඉඳලා යන්. ලැග් වෙනවා. පෝ ලැග් වෙනවනේ බා. අඩෝ මොකෝ කරන්නේ? මට පාර වැරදුනා. හරි මචං. එහෙනම් කොල්ලෝනේ. මාස්ටර් කී එකත් සාර්ථකව ගත්තා. අපි මෙතනින් පායිමුද? හරි අපි මෙතනින් පැනගමු. ග්‍රැනි ඉද්දන්නේ නැද? ග්‍රැනි දැන් මං ඔයා ගෙදරින් යන්න ළඟයි. හරිද? ඔයා එක මතක තියාගන්න ග්‍රැනි හරිද? අඩෝ ග්‍රැනි එනවා බං මොන ලබ්බද මේක? වටයක් දාම් පොඩ්ඩක්. වට දාන්න සූරයා. හොල්මන් බෝයි. එහෙනම් ගෑණියේ මං තෝගේ ගෙදරින් පයින්නද යන්නේ? කොහෙටද මම මේක දාගන්නේ? හරි එහෙනම් ග්‍රැනි ඔයා මට කරපුවා මට මතකයි ග්‍රැනි. හරිද? හරි කූ යකෝ දුර ඔයාගේ දොර උස්සලා කවුද? අයියෝ මං කිව්වෝ. අයියෝ එහෙනම් කොල්ලෝ ග්‍රැනි දොරේ escape එක ඉවර කරා. එහෙනම් අදට good bye ටටා. එහෙනම් කොල්ලෝ අපි ගියා.
වීඩියෝ එකට අමතක නොකර ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.